හලෝ කොහොමද ඔයාලට අද අපි අඹ මාළුවක් හදන්න යන්නේ. මේ අඹ ගෙඩි ටික ඊට පස්සේ අපි හොඳින් සෝදනවා. හොඳට මේ අඹ ගෙඩි වල කිරි තියෙනවා. ඒවා යන්න හොඳට සෝද ගන්න. මේ විදිහට කපාගත් අඹ එකට ලුණු කපාගත් ලුණු කරපිංචා කොළ ටිකක් තලාගත් ඉඟුරු සහ කරාමුණටි ටිකක් රම්පේ කොළ ටිකක් මොන පහ කුඩු මිරිස් කුඩු තලාගත් ගම් මිරිස් කුඩු ටිකක් සීනි ටිකක් Tamanට කැමති ඇති ප්‍රමාණයට මිරිස් කුඩු 3-5 කුඩු 5 කුඩු ලුණු මේ දේවල් තමයි මේ අඹ හදන මේකට ඕනි වෙන දේවල්. දැන් අපි අඹයකට මිරිස් කුඩු ටිකක් එකතු කරගනිමු. ඊට පස්සෙ 3-5 කුඩු ටිකක් පොඩ්ඩක් එකතු කරගන්නවා. අපි තව අතන හදලා තියෙනවානේ ටෙම්පරාදුවට දාන්න. ඒ නිසා ඊළඟට කහ කුඩු ටිකක් ලුණු වතුර ටිකක් ඉහ ගන්නවා. පොඩ්ඩක් එකතු කරගන්නවා. අපි තව අතන හදලා තියෙනවානේ ටෙම්පරාදුවට දාන්න. ඒ නිසා ඊළඟට කහ කුඩු ටිකක් ලුණු වතුර ටිකක් ඉහ ගන්නවා. Tamanට කැමති ප්‍රමාණයට ඒක බලලා තව අඩුපාඩු තියෙනවා නම් දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ මැටි වලඳට දානවා තෙල් ටිකක්. ඊට පස්සේ අපි මුලින්ම එකතු කරගන්නවා ලුණු ටික. කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ දානවා කරපිංචා කොළ ටික. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු කරාමුණටි ටික. රම්පේ කොළ ටිකක්. ඊට පස්සේ 3-5 කුඩු ටික. මිරිස් කුඩු ටික. මිරිස් කුඩු. මිරිස් කුඩු ටික සීනි ටික ඔක්කොම එකතු කරගන්නවා. හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ. පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් මේක පොඩ්ඩක් තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට මේ ටෙම්පරාදුව හැදුනාට පස්සේ මේ අඹ ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. අපි මේක දැන් විනාඩි 10ක් විතර සම්බ ගත්තා. දැන් බලමු අපි මේක කොහොමද හැදිලා තියෙන විදිහ කියලා. මේ පේනවද ඔයාලට? දැන් නම් හොඳට මේක තැම්බිලා තියෙනවා. මේ බාගන්න තමයි තියෙන්නේ අපි සාදාගත් පස්සම රස අඹ වෑංජන. මේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න.